ටීචර් මං ලැට් එකට ගිහින් එන්නද චූබරයි. නෑ ළමයෝ. මම වැසිකිළියට ගිහින් එන්නද? මමනේ මුලින් ඇහුවේ. මං ගිහින් ආවම ටීචර් යන්න. මදුවන්ත පකයෝ තෝ ලැට් එක අතුල ඉඳගෙන පූජාවක් කරනවද? වරෙන් පකයෝ එළියට. මට අමාරුයි හුත්තෝ. නෝනේ අප්පේ හරිම මහන්සි. ඔය කහට එකක්වත් වක් කරන් ආවනම් තාත්තේ. නොදකින්න යකෝ මට වහ ටිකක් දියා. උඹ දන්නවද කෙල්ලෝ අවදි වුණාම ඇස් පොඩි කරන්නේ ඇයි කියලා? නෑ බං ඇයි? එයාලට බෝල නෑනේ කසන්න. සීයේ අද ටීවී එකේ මරු ෆිල්ම් එකක් ගියා. ෂා මොකද්ද පුතේ ඒකේ නම? හිංගේ ජලක්. අනේ ડોක්ටර් දුවේද්ද පුතේද්ද? නෑ තාත්තා මූ වටවලෙක්. අයියෝ එයා මේ කරාබුව දාලා ඔකව කොළු තාත් එක්කම දීපන් හුත්තියේ. මොනවද මුත්තේ? මොකද කරන්නේ? මොකටද ඔබ මේ බිම හාරන්නේ? උඹට වැඩක් නෑනේ චොට්ටියකෝ. මම මේ දාස්පෙතිය පැලයක් හිටවනවා. උඹ මේකෙන් කොළ එහෙම කඩන්නේ නෑ හරිද? ඔහෙනම් බය වෙන්න දෙයක් නෑනේ. ඇයි කොල්ලෝ එහෙම කීවේ? නෑ සීයේ. පොලිස් ජිප් එක එනවා දැක්ක මම මේ පැත්තට. අනේ චොට්ටියකෝ මං ඉවරයි. බුදු අම්මෝ. සර් මාව වෙන කොහේ හරි කමක් මේ ගෑණිකෙන් දුරට ගෙනියන්න. මේ අපරාධය කීයට වගේ දුවනේ මැඩම්? ඔය රෑ 11ට වගේ සර්. මේ ඇවිල්ලා අපිටත් කාලයක් ඉඳන් වමනා කරපු අපරාධකාරයෙක් මෙහිම එකපාරටම ආපු මිනිහෙක්ට බය නැතුව තනියම පහර දෙන්න පුළුවන් උනේ කොහොමද හැබෑවටම? ඉතින් සර් කළුවරේ මම හිතුවේ මේ ඇවිල්ලා තියෙන බීලාව අපේ මිනිහා කියලා. ගම් හතම පීරලා ජොයින්ට් පොඩ්ඩක් හොයාගෙන ඒක ඕතණ්ඩ බවුම් පේපර් කොලයක් ගන්න කඩේට ගියාම මුදලාලි. ආයෙ පොඩ්ඩක් නැද්ද? උඹලා අපිට නෑ කිය ගහනවනේ. මම සල්ලි දෙන්නම්. කෑල්ලක් ගෙනත් දීපන්කෝ. මොනවද මෝඩ මිනිස්සු ඔය කරන්නේ? එනවා යන්න ගේ ඇතුළට. මේ මිනිස්සුන්ට උදව් කරනත් බනිනවා. නැත්තත් බනිනවා. මොන කරුමයක්ද මන්දා. ආපෝ නෝනා. හැමදාම මේ කරෝලයි බතුයිනේ. තමුසේ වචනයක් කියන්න එපා. මටත් එපා වෙලා තිබෙන්නේ එකම සොසේජස් එක කාලා. කෙල්ල ලස්සනට එන්නවනේ මහත්තයා. ඔය ළමයා ඉස්සර මගේ උකුල උඩ මාත් එක්ක හුරතල වුණ කෙල්ලනේ. මේ මහත්තයා මනමාලිගේ දුරින් වෙන්නේ නෑ දෙයක්වත්ද? මම මේ ළමයා කලින් වැඩ කරපු තැන බොස්